දැන් ඇෆික්සස් ප්‍රශ්නේ කරන්න යන ගොඩක් කට්ටිය හිතනවා මේ මෙහෙම. වරහන් ඇතුලේ වචන ටිකක් දෙනවා. කැමතික මේකෙන් මොකද කරන්නේ? තෝරනවා. හරි. එහෙම තෝරලා උත්තර දාන්න උත්තර තුනම හරියන්නේ නැහනේ. නේද? දැන් උත්තර තුනම හරියනවා නම් අනේ ඒක ලස්සනයි ඒක ගහමු. එහෙම උත්තර ගන්න පුළුවන්ද ළමයි? No. ඇෆික්සස් ප්‍රශ්නේ හරියට කරන්න පුළුවන් ළමෙක්ට ළමයි verb formation පාඩමේ ප්‍රශ්නේ කරන්නත් පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. කාටද කියන්න පුළුවන්? ඔයාලා දන්නවද verb formation ප්‍රශ්නේ කියලා කියන්නේ එයා වෙනම හදාගෙන ගියපු මොකද්ද ළමයි? වෙනම පාඩමක්. ඊට වඩා ලොකු පාඩමක් තියෙනවා මොකද්ද ළමයි? verb formation නෙමෙයි. මොකක්ද? ළමයි. Which one? Not verb but word. හරියටම. මොකක්ද ඔය දෙකේ වෙනස? Tell me what the difference between these two ළමයි. කියන්න බලන්න. word formation එකයි verb formation එකේ වෙනස අඳුර ගන්න ඕන ඔක්කොටම කලින්. මොකක්ද වෙනස? නිර්මාණ වෙනස හොයනවද? මොකක්ද ළමයි වෙනස? What's the difference? හරියටම හරි. ළමයි word කියලා කියන්නේ ලොකු පුළුල් මොකක්ද? මාතෘකාව. මේක ඇතුලේ මෙයා නිර්මාණය කරනවා මොනවද ළමයි? කියන්න බලන්න. Which one? ළමයි. Open කියන්න word classes. මොනවද open word classes කියන්න බලන්න. කටි සද්දෙට. Nouns කියන්න. Verbs කියන්නලා. Adjectives and ළමයි adverbs. හතරයි. ඔය adjectives ඔය prepositions conjunctions ඒවා close words class. ප්‍රධාන හතර මෙයා. මේ හතරම නිර්මාණය කරන කෝකිලා කවුද? කෝකිලා නෙමෙයි. කවුද? ළමයි words. දැන් ඔයාට පේනවද මේ හතරේ ඔයා කරයි යන්න සර්. ඒ ප්‍රශ්නයක් නෑ. මං පස්සේ එන්නම්කෝ. බලන්න. හරි. ඔයාට පේනවද ළමයි මේ හතරේ මෙන්න මෙයා ඉන්නවා. කවුද නේත්‍රා? ළමයි මේ අපේ පන්ති ගොඩක් ඉන්නේ ලියන මහත්තුරු සහ ලියන කවුද? ඒක ඉක්මනට ලියා ගන්න ඕනේ. හරිනේ බං. තෝනිගල තියෙන සෙල්ලිපියක් ලියලා. මහව යාපහුවේ තියෙන සෙල්ලිපි ලියලා. නැන්ද මන් දන්නේ නැති නෝ. අපේ තිසුරි අහනවා මහවද තියනවද බං සෙල්ලිපි ලියලා? ඇති අපි දන්නේ නැහැ කැලේ තියෙනවා. රයිට්. මං කියන්න යන්නේ මෙතන අපිට වෙනම පාඩමක් හදපු කෙනා කවුද ළමයි කියන්නේ මොම? Which one? verb. එයා වෙනම ඉන්නව නේද? ළමයි. අන්න right. මෙතන ළමයි සීමා වෙනවා verb formation එකකට ස්වරූප කීයද ළමයි? 5යි. පාඩම තමා verb what? ළමයි. formation. එතන කොටස් තුන කවුද? කියන්න බලන්න. gerunds and කියන්නලා. infinitives, modals, what? tenses. බලන්න පාඩම. ඔතනින් එහා පැත්තට ඉවරයි. වෙන නැහැ. no more. බීම් පාඩම්. පටන් ගන්න කොතනින්ද? මේ හතරම නිර්මාණය කරනවා ළමයි. මොකද්ද පාඩම? කියන්න.
කියන්න ළමයි what affixes affixes බෙදෙනවා දැන් මාත් එක්ක යමුවා බලමු කවුද ඉක්මන් වෙන්නේ කියලා affixes බෙදෙනවා ළමයි ප්‍රධාන කාණ්ඩ දෙකයි කියන්න බලන්න prefixes සහ suffixes එකතර කියන්න මාත් එක්ක right prefixes කියන්නේ ළමයි word එකකට මුලට එකතු කරන group of letters suffixes කියලා කියන්නේ ළමයි වචනයක කොහෙට එකතු කරනද ආ ළමයි පිටිපස්සට එකතු කරන letter එකක් වෙන්න පුළුවන් group of letters වෙන්න පුළුවන් මෙයා මුලට මෙයා අගට මට කියන්න සම්පූර්ණ new word එකක් generate කරන්න පුළුවන් prefixes වලටද සාවින්දි suffixes වලටද new word එකක් suffixes කවුද ළමයි suffixes මෙයා හදනවා ළමයි මොනවද ළමයි open word මොනවද ළමයි class මොනවද nouns adjectives ඊළඟ මගේ ළමයි verbs what and ඔන්න පාඩම් ඉවරද තව නෑ දැන් අපේ අය කරන දේ තමා suffixes සහ ඔක්කොම කටපාඩම් කරගන්න TION කියන්නේ nouns කොහොමදයි LY කියන්නේ add verbs IVE කියන්නේ adjective බොහොඳයි NESS කියන්නේ සම්පත් double S ද no මොනවද nouns ළමයි වැඩක් තියෙනවද එහෙම කටපාඩම් කරාට ඇයි ඒ what the reason අපිට එනවද ළමයි මේ මෙහෙම හරි suffixes දෙකක් ඇසුරින් දුටුගැමුණු පාලන කාලය විස්තර කරන්න suffixes දෙකයි දුටුගැමුණු අතර සම්බන්ධයක් තියෙනවද ළමයි ඒ කියන්නේ එහෙම ප්‍රශ්න අපිට එන්නේ නෑ ලස්සන suffixes දෙකක් ලියා එහෙම එන්නේ නෑ කොහොමද එහෙනම් එන්නේ සර් තමයිද කොහොමද එන්නේ ළමයි මෙයාලා ප්‍රශ්න පත්‍රය හැදෙන ආකාර කීපයක් තියෙනවා අංක 1 මොකක්ද 1 අපි දන්නේ එක තමයි සර් මොකක්ද පළවෙනි එක තමා ළමයි ඔයාට දෙනවා වරහන් ඇතුලේ උත්තර කීයක්ද ළමයි නියර්ලි කීයක් 3ක් මේ 3ම උත්තර වේලාවකට 3ම සමානයිද අසමානයිද ළමයි කියන්න බලන්න ළමයි සමානයි මේ සමානයි කියන්නේ මොකක් සමානයිද ළමයි word මොකද්ද ක්ලාස් එක සමානයි ඔයාලා සිරීපාද යනවද මට හොරෙන් අම්මෝ කද්දවම් පැය දෙක තුනක් ඉන්න බෑද බංකොක්කොට ළමයි වලට අමාරුයිද අපේ ගර්ල්ස් බොයිස් ඔන්ලයින් එකේ එයාලා නම් ගෙදරනේ හර් ළමයි ටයර්ඩ් නෑ නේද නෝනෝ ටයර්ඩ් නම් මොනවද කන්න ඕන ළමයි ෆලා අඟුණ කොළේම නිකන් අමුවෙන් කන්න right ළමයි same word class කියන්නේ මොම different what meanings එහෙම එනවා එකක් එනවා ළමයි කියන්නලා මොකක්ද දෙන්නේ මේ දාලා තියෙන උත්තර 3 කීයක්ද ළමයි 3ක් same the different දෙනා ළමයි different word classes different what ළමයි ඔව් ඉතින් word class එක වෙනස් නම් තේරුම් තුනක් ළමයි වෙනස්නේ අවසාන එක මොකක්ද කියන්න බලන්න ළමයි what the third one
you are given only මොන word එකද ළමයි කියන්න බලන්න ආ ළමයි root word එක විතර ඔයාට කියනවා මේක දිහා බලාගෙන මේ හිස් තැන්න ගලපන්න වචනේ කියන්න හදන්න කියලා කිය. අමාරුම මොකක්ද? අමාරු පිළිවෙලට දැම්මොත් මොන වගේ ප්‍රශ්නයක්ද අමාරු වෙන්නේ? එකද දෙකද තුනද? කියන්න. What's the hardest one? අලමයි තුන. ඒ කියන්නේ මේ තුනෙන් වැරදිලා හරි මොකකටද ගැහුවා කියමු. කනාවට හරි ගියත් ලකුණක් එනවද නැද්ද? එනවා. හැබැයි මේකෙදී ඔයාට අනිවාර්යෙන් වචනේ හදන්නම ආලමයි වෙනවා. ඒඳ තුන්වෙනි එක ටිකක් දැනගෙන ඉන්නම අනිර්මාණි වෙනවා ඕනේ. දෙවෙනි එකද ඊළඟට පළවෙනි එකද ඊළඟට අමාරු වෙන්නේ? එකද දෙකද? එක. ඇයි? ළමයි මෙතන same word class දුන්නාම අපි දන්නේ ළමයි verb එකක් එනවා කියලා තමයි. උත්තර තුනට verb කීයක් තියෙනවද? 3. noun නම් nouns 3. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ දෙකේම ආවේ එකද දෙකද තුනද? කියන්න. එක ආවේ. තුන්වෙනි එක තාම ඇවිල්ලා නෑ. දෙවෙනි එක වෙලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්දේ තුන්වෙනි එකේ ඉන්නේ කියන්න බෑ. අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් එනවා. මන්නම් කෙනෙක් මොකක් කරන්න කියලාද? විච්වා. මං විශ් කරන්න මම් පතන මොකක්ද පතන්න? විච්වා. තුන්වෙනි. ඇයි ඒ? ළමයි දක්ෂය හම්බ වෙන්නේ කොතනින්ද? මෙන්න මෙතනින්. මේක කරන්න පුළුවන් ළමයාට ෆස්ට් වන් එකත් පුළුවන් කීයද? සෙකන්ඩ් එකත් පුළුවන්. ලේසිම එක මොකක්ද එහෙනම් ඕකේ? එහෙම කියලා එකක් නැහැ. මේ පාඩම ඔලුවට දාගන්න ඕන කෙනෙක්ට මේකේ ඕන එකක් කරන්න පුළුවන්. තේරෙනව නේද? right. එහෙනම් මේක ළමයි ලේසි උලන්නේ. දැන් එකට හරි දෙකට හරි තුනට හරි උත්තර ගන්න suffixes කටපාඩම් කරලා මේ වැඩේ කරන්න පුළුවන්කමක් නැහැ. ඕන වෙනවා ළමයි affixes වලට. මෙයා අයියා verb formation පාඩමකට පාර හදලා දුන්නේ මෙයා. ඒ තනියෙන් මෙයාට උත්තරයක් දෙන්න තව පාඩම් දෙකක් ඕනේ. හා මොනවද ඒ පාඩම් දෙක? ආලම. yes. මොකද ළමයි? එකක් තමා ළමයි කියන්න. verb formation අනිත් එක තමා මොකද්ද ළමයි? කියන්නලා. determiners. ළමයි determiners දැන් verb formation ගැන දැන් ගොඩක් කතා කරානේ. determiners ටික කියන්න බලන්න ළමයි. which one? හතරකට බෙදෙනවා. එකක් තමා ළමයි කවුද? articles. අනිත් එක ළමයි කවුද? කියන්නලා. demonstrative determiners. අනිත් එක තමා ළමයි කියන්නලා. possessive what? adjectives. අවසාන එක තමා ළමයි මොනවද? quantifiers. ඔය හතරෙන් එකක් තමා අනිවාර්යෙන් එක තමා ගලපන්න ඕන. තේරෙනවද හැමෝටම? right. ළමයි පාඩම අපි යන්නේ මෙන්න මෙහෙම. ඔයා දන්නවා අපිට affixes ප්‍රශ්නේ දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ආටිකල් එකක් විදිහට දෙන්න පුළුවන්. ඊළඟට මොකද්ද? ස්ටෝරි එකක් විදිහට දෙන්න පුළුවන්. ඊට අමතරව ළමයි separate මොනවද? sentence විදිහට දෙන්න පුළුවන්. තේරෙනවද ඔයාලා හැමෝටම? පැහැදිලි නේද? right. අපි දෙයි යනවා ළමයි ප්‍රශ්න. බලමු මොකද තියෙන්නේ කියලා.